ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා නවක අතුරු තේරීම් කමිටුවක් පත් කරයි. නවක තේරීම් කමිටු පත්වීමත් සමග පැවති ප්‍රථම තරඟාවලියම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පරාජය වීම ප්‍රේක්ෂකයන්ගේ දැඩි විරුද්ධතාවයට පත් වුණා. ක්‍රීඩකයන්ටද සමාජ මාධ්‍ය හරහා එල්ලවන ප්‍රහාරයන්ද වැඩිවීම ඔවුන්ගේ මානසික පීඩනයද වැඩිවීමට හේතු වුණා. එම නිසා නවක අතුරු තේරීම් කමිටුවක් පත් කිරීමට සාකච්ඡා කරමින් සිටි ලංකාවේ බිහි වූ විශිෂ්ටයන් පවා පවසා ඇත්තේ අපි ක්‍රිකට් එක ගොඩගන්න ගොඩක් මහන්සි වුණු අය. අපි ඒ කාලේ ක්‍රිකට් සෙල්ලම් කරේ මාසික පඩියක් ගෙන නොවේ. අපේ ක්‍රීඩකයන්ට වසරක් යන තුරුම මුදල් ආවේ නැහැ. ඉතින් අපිට ක්‍රිකට් සෙල්ලම් කරන අතරතුර රැකියාවක් කිරීමට සිදු වුණා. 95 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුවයි ක්‍රිකට් බෝඩ් එකට සල්ලි එන්න ගත්තේ. ලෝකෙම ලංකාව කියන පුංචි රට ගැන කතා කරන්න පටන් ගත්තේ අපි බොහොම අමාරුවෙන් ගොඩනගාගත්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සංගක්කාර, මුරලි, මහේල, මාලිංග, දිල්ෂාන් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ සමු ගැනීමෙන් පසු වලපල්ලට ගියා. එදා ඉඳන් අද වනතුරු එකම කුසලානයක් දිනා ගැනීමට නොහැකි වුණා. ලෝකෙට 6 ඒවා ගහන්න උගන්වපු ක්‍රීඩකයන් අපේ කණ්ඩායමේ සිටියා. මේ වන විට මේ යන විදිය ඉතා පහළ මට්ටමකයි තියෙන්නේ. මන් හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ඉක්මනින් නැති වේවි. ඊට කලින් නව නීති සම්පාදනය කළ යුතුයි. විනය තමයි අංක 1. විනය නැති තැන කිසිවක් නැහැ යනුවෙන් අරවින්ද සිල්වා මහතා පවසා ඇත. ඒ කාලේ හිටපු ක්‍රීඩකයන් සහ දැන් කාලේ ඉන්න ක්‍රීඩකයන් අතර ඇති වෙනස ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.